ආයිබෝවන් දුවේ පුතේ ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා දැස් 27 පාසලට. අද පුතේ අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ගණිත ගැටළු පන්තියේ 7 වෙනි පාඩම. මේකෙදී අපි ඔයාලත් එක්ක කතා කරනවා සියවස හා දශකයේ සම්බන්ධ ගැටළු කීපයක්. ඉතින් පුතේ මේකෙදී අපි ඔයාලට මේ සියවස හා දශකයේ සම්බන්ධ වෙන ගැටළු වල කොහොමද ගැටලුවක් ආවොත් හොයන්නේ කියන එක, ඒ වගේම මේක කෙටිකම මගින් කොහොමද හොයන්නේ කියන එක ඔයාලත් එක්ක කතා කරනවා. හරි පුතේ අපි පළවෙනි ගාන විසඳලා ඉමු. එතකොට පුතේ මේකේ අහලා තියෙන්නේ 2025 වර්ෂයේ අයත් සියවස හා දශකය සොයන්න කියලා. එතකොට පුතේ මේ 2025. එතකොට පුතේ මම මේ 2025 ගැන ඔයාලට කියන්න කලින් පුංචි දෙයක් කියන්නම්කෝ. 1 ඉඳලා 100ට වෙනකම් තියෙන මේ සංඛ්‍යා අයිති වෙන්නේ පළවෙනි සියයේ ගොඩට. බලන්නකෝ. දැන් අපි මේ හොයන්න ඔයාලට මම පැහැදිලි කරන්න යන්නේ මේ සියවස හා දශකයේ හොයන එකනේ. එතකොට ඒකෙදි මේකේ සියවස කියන්නේ පුතේ මේ වර්ෂයේ අයිති මොන සියයේ ගොඩටද? මොන සියයේ කාණ්ඩයටද අයිති කියන එක තමයි සියවස කියන්නේ. ඒක තමයි මම මේ ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. එතකොට 1 ඉඳලා 100 වෙනකම් පළවෙනි 100 කොටට. එතකොට 101 ඉඳලා 200ට වෙනකම් දෙවෙනි 100 කොටට. ඒ වගේ අපි බලමු මේ 2025 කියන එක මොන 100 කොටටද ආයිති කියලා. ඒක පුතේ මට මේක මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන් නේ. බලන්නකො මෙන්න මෙතන තියෙනවා. එතන පුතේ මේ 2025 කියන එක අයිති වෙන්නේ 2001ත් 2100ත් අතර තියෙන 100 කොටට. මේ අතර තමයි මේ 2025 කියන එක තියෙන්නේ. එතකොට පුතේ ඊට පස්සේ එහෙනම් පුතේ මේ 2025 කියන එක අයිති වෙන්නේ 21 වෙනි 100 කොටටනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ 2025 වර්ෂයේ අයත් වෙන්නේ 21 වෙනි සියවසට කියලා. එතකොට සියවස කියන්නේ මොන 100 කොටටද අයිති කියන එක තමයි සියවස කියන්නේ. ඒ වගේම අපි බලමු පුතේ දශකය කියන්නේ මොකක්ද කියලා. එතකොට දශකය හොයද්දී පුතේ අපි මුලින්ම කරන්නේ මේ අවසාන අංක දෙක තමයි අපි සලකන්නේ. එතකොට එක බලමු මොන 10 කොට ඇතුළේද තියෙන්නේ කියලා. අන්නකෝ. ඒක තියෙන්නේ 21ත් 30ත් අතර තියෙන 10 කොටි. එතකොට ඒ කියන්නේ පුතේ තුන්වන 10 කොටට තමයි මේ 25 කියන එක අයිති වෙන්නේ. එහෙනම් මේක අයිති වෙන්නේ තුන්වෙන දශකයට. එහෙනම් පුතේ අපිට කියන්න පුළුවන් මේ 2025 කියන්නේ 21 වෙනි සියවසේ තුන්වෙනි දශකයට අයත් වර්ෂයකි කියලා. බලන්නකො මේ 2025 අයිති වෙන්නේ 21 වෙනි 100 කොටට. එහෙනම් 21 වෙනි සියවසට. ඒ වගේම තුන්වෙනි 10 කොටට 2025 කියන එක අයිති වෙන්නේ. ඒතර පුතේ අපි ඒක ගන්නවා තුන්වෙනි දශකයටයි කියලා. හරි පුතේ අපි බලමු මේක කෙටකමක් මගින් කොහොමද විසඳගන්නේ කියලා. පුතේ එහෙම මේ විසඳන්නේ පළවෙනියෙන්ම අපි කරනවා මොකක් හරි වර්ෂයක් දුන්නම ඒ වර්ෂයෙන් එකක් අඩු කරනවා. ඒකට 2025 නේ අපිට දීලා තියෙන්නේ. ඒකෙන් අපි එකක් අඩු කරගෙන 2024 කියලා ලියා ගන්නවා. මේ ලියාගත්ත එක අපි මේ විදිහට දෙක දෙපැත්තට වෙන් කරලා නැත්නම් පුංචි ඉරක් ගහගෙන මේ විදිහට මේ පළවෙනි ඉලක්කම් දෙකට මේ 2024 කියන එකේ පළවෙනි ඉලක්කම් දෙකට එකක් එකතු කරනවා. ඒ වගේම මෙතන මේ අවසාන ඉලක්කම් දෙක අපි වෙනම අරගෙන ඒකටත් එකක් එකතු කරනවා. හැබැයි පුතේ මේකේ අපි මේ අග සංඛ්‍යාව සලකන්නේ නැතුව මේ අංක දෙකේ මුල සංඛ්‍යාවට තමයි මේ එක එකතු කරන්නේ.
පුතේ මේ 20 කියන එකට අපි එකක් එකතු කරනවා. එතකොට 21 මෙතෙන්ට එනවා. ඒ වගේම මෙතන අවසාන අංක දෙකේ මුල තියෙන අංකයට. ඒ කියන්නේ මෙතන තියෙන්නේ නම් 2නේ. ඒකට එකක් එකතු කරලා යටට 3 ගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ 21 වෙනි සියවස 10 වෙනි දශකයේ. අපි කලින් හොයාගත්ත දෙයමනේ. එතකොට මේක තමයි පුතේ මේ වගේ ගානක් දුන්නම හදන්න පුළුවන් කෙටි ක්‍රමය. අපි මුලින්ම කරන්න ඕන ආයෙත් මම ඔයාලට කියලා දෙන්න. 2025න් එකක් අඩු කරනවා තියෙන ඕනම වර්ෂයක් ගත්තම එකෙන් අපි ඉස්සෙල්ලාම එකක් අඩු කරනවා. එතකොට 2024 ආවා. 2024 අපි ටක් මැද්දෙන් දෙක බෙදා ගන්නවා. අංක දෙක දෙපැත්තට කරගෙන ඒවට අංක පළවෙනි අංක දෙකට එකක් එකතු කරනවා. එතකොට 21යි දෙවෙනියට අවසානයේ තියෙන අංක දෙකේ මුල් අංකෙට එකක් එකතු කරලා මුල් අංක විතරක් අරගෙන ඒකට එකක් එකතු කරලා යට ගන්නවා. එතකොට පුතේ ඉස්සෙල්ලාම තියෙන සියවස අවසානයේ තියෙන දශකය. අපි ඉස්සරහට හදලා බලමුකෝ තවත්. ඒතර මේ ගානත් ඔයාලට ඒ කියලා දුන්න ක්‍රමයේ හැටියට බලන්නකො මතකද කියලා හදන්න. හදලා ඉවර වෙලා වීඩියෝ එක ආයවලා බලමු අපි හරිද කියලා. ඒතර පුතේ අපිට හොයන්න දීලා තියෙන්නේ 1948. ඒ කියන්නේ ලංකාවේ නිදහස් ලැබුණ වර්ෂයනේ. මේක අයිති සියවස හා දශකය. ඒකට අපිට කියන්න පුළුවන් අපිට නිදහස ලැබුණේ මොන සියවසේ මොන දශකයේද කියලා ඔයාලගෙන් ගැටලුවක් අහුවොත් මේක තමයි උත්තරේ එන්නේ. ඒකට අපි බලමු ඒකට උත්තරේ මොකද්ද අපිට දෙන්න පුළුවන් කියලා. හරි පුතේ. එතකොට අපි බලමු. ඉස්සලම් මම කෙටිකමෙන් හදන්නේ නැතුව මේක ඔයාලට තව පැහැදිලි වෙන්න ඕන හින්දා මේක කොහොමද එන්නේ කියන එක පොඩ්ඩක් හදලා ඊට පස්සේ කෙටිකමෙනුත් අපි හදලා බලමු. පුතේ මේ 1948 කියන එක 1901යි 10යි කියන සියයේ ගොඩ ඇතුලේ තමයි තියෙන්නේ. එහෙනම් මේ සියයේ ගොඩ මොකද්ද? 20 වෙනි සියයේ ගොඩ. මෙන්න මේක ඔයාලා හොඳට තේරුම් ගන්න ඕන. ඔයාලා මෙතන 1901 කියද්දි 19 වෙනි සියයේ ගොඩ කියලා කියයි. නමුත් පුතේ 1900 වෙද්දී සියයේ ගොඩවල් 9ක් ඉවර වෙලා. එතකොට 1901 කියන්නේ 20 වෙනි සියයේ ගොඩ පටන් ගන්නවා. එතකොට මේක අයිති වෙන්නේ එහෙනම් 20 වෙනි සියයේ ගොඩට. ඒ කියන්නේ 20 වෙනි සියවසට තමයි අයිති වෙන්නේ. එහෙම බලමු අපි පුතේ. මේක අයිති දශකය මොකක්ද කියලා. එතකොට පුතේ 48 කියන එක තමයි අපි ගන්නෙ. ඒක පුතේ අයිති වෙන්නේ 41ත් 50ත් අතර තියෙන 10 කොටට. ඒ කියන්නේ 5 වෙනි 10 කොටට. එහෙනම් 5 වෙනි දශකයට තමයි මේක අයිති වෙන්නේ. මෙන්න මේක හොඳට ඔළුවේ මතක තියාගන්න. වයින් කෙටිකමෙත් හදන්න. නමුත් පුතේ මෙන්න මේ කාරණේ ඔයාලා හොඳට මතක තියාගන්නවා නම් ඔයාලට විභාගෙදී එන ගැටලු වලට සාර්ථකව උත්තර දෙන්න පුළුවන්. මොකද විභාගෙට කෙටිකමේ ඊතරම් මතක තියාගත්තොත් සමහර ගණන් වලට ඔයාලට උත්තර හොයද්දි පොඩ්ඩක් ගැටලුවක් වෙන්න පුළුවන්. හරි පුතේ. එහෙනම් අපි මේ ගානම කෙටිකමේටත් හදලා බලමු. මුලින්ම කරන්නේ අපි වර්ෂයෙන් එකක් අඩු කරනවා. 1948 එකක් අඩු කරලා 1947යි කියලා ලියාගත්තා. ඊළඟට මේ 1947 අපි ඉලක්කම් දෙක ගානේ දෙපැත්තට වෙන් කරගෙන මේ දෙකට එකේව දෙකක් එකතු කරනවා. ඒකට පුතේ ඔයාලට මතක ඇති මම කිව්වා පළවෙනි ඉලක්කම් දෙකට නම් මේක සාමාන්‍ය විදියට එකතු කරනවා. නමුත් අවසාන ඉලක්කම් දෙකේ මුල් ඉලක්කම විතරක් අරගෙන ඒකට තමයි අපි මේ එක එකතු කරන්නේ. අවසාන ඉලක්කම සලකන්නේ නැතු. පුතේ මේ විදිහට අපි එකතු කර ගන්නවා. ඒකට අපිට මේ මුලින් ලැබෙන්නේ සියවස අවසානට ලැබෙන්නේ දශකය. 20 වෙනි සියවස 5 වෙනි දශකය. බලන්නකො පුතේ අපි මුලින් හොයාගත්ත දේ හරි නේද එතකොට? එහෙනම් පුතේ අපි ඊගාව ගානත් හදමු. අතන පුතේ ඔයාලට පුළුවන් මේකත් චුට්ටක් උත්සාහ කරලා බලන්න. මේක හැබැයි චූටි
ඔයාලට හිතන්න දෙයක් තියෙනවා. එතකොට පුතේ මේකත් අපි හදලා බලමුකෝ. එතකොට පුතේ මේ 1900 කියන එක අයිති වෙන්නේ 1801ත් 1900ත් කියන CA කොටට. එහෙනම් මේක 19 වෙනි CA කොටට අයිති. එතකොට පුතේ මේකෙදි මම අවසාන ඉලක්කම් දෙක ගන්නේ දශකය හොයන්න. එතකොට පුතේ ඉලක්කම් දෙක ගත්තොත් බිඳුවයි. මේ වගේ අවස්ථාවේදී මෙතන 100 කියලා තමයි අපි ගන්න ඕන. අවසානට බිඳු දෙකක් තියෙන අවස්ථාවක් වර්ෂයක ආවොත් මෙතන 100 කියලා තමයි අපි ගන්න. එහෙනම් මේ 100 අයිති වෙන්නේ 91ත් 100ත් කියන 10 කොටට. එහෙනම් මේක 10 වෙනි 10 කොටනේ. එහෙනම් දසවන දශකය තමයි. 10 වන දශකය. අපි මේකත් කෙටි ක්‍රමයට හදලා බලමු. එතකොට ආයෙත් ඔයාලට මතක් කරන්නම් ඔයාලට තවත් හොඳට මතක තියෙන්න ඕන හින්දා අපිට මොකක් හරි වාසියක් දුන්නම ඒකෙන් එකක් අඩු කරලා පිළියා ගන්න. 1900න් එකක් අඩු කරපුවම 1899යි. මේක අපි පොඩ්ඩක් ඉලක්කම් දෙක ගානේ වෙන් කරගෙන ඒවට එක ගානේ එකතු කරනවා. එතකොට මේකෙදි මේ පළවෙනි ඉලක්කම් දෙකට එකක් එකතු කරනවා. එතකොට අවසාන ඉලක්කම් දෙකේ මුල අංකයට විතරක් එකක් එකතු කරලා මෙතෙන්ට ගන්නවා. එතකොට 19 වෙනි සියවස 10 වෙනි දශකය. අපි දෙවිදියටම හොයාගත්තා. මට පුතේ 4 වෙනි ගානෙන් ඔයාලගෙන් අහලා තියෙන්නේ 20 වෙනි සියවසේ පළමු හා අවසාන වර්ෂයන් සොයන්න. එතකොට පුතේ අපි බලමු මේ 20 වෙනි සියවස කියන්නේ මොකක්ද? මම ඔයාලට මුලින්ම මේ ගණන් හඳුන්වලා දෙද්දි ඔයාලට කිව්වා සියවස කියන්නේ මොන සියයේ ගොඩටද අයිති කියලා. එතකොට පුතේ 20 වෙනි සියවස කියන්නේ 22 වෙනි සියවස කියන්නේ 22 වෙනි සියයේ ගොඩට නේද? එතන හොයන්න කියලා තියෙන්නේ 22 වෙනි සියවසේ පළමු හා අවසාන වර්ෂය. එතකොට අපි මෙහෙම හිතමුකෝ 22 වෙනි සියවස කියන්නේ 22 වෙනි සියයේ ගොඩට. එතකොට 22 වෙනි සියයේ ගොඩ මොකද්ද? 22 වෙනි සියයේ ගොඩ කියන්නේ 2101 ඉඳලා 2200 තෙක් තියෙන සියයේ ගොඩ. පුතේ ඒක පටන් ගන්න එහෙනම් 2101න් අවසන් වෙන්නේ 2200. මේක තමයි පුතේ පිළිතුරු වෙන්නේ ආරම්භක එක සහ අවසාන වර්ෂය. හරි පුතේ මම හිතනවා ඔයාලට මේ සියවස හා දශකය සම්බන්ධව පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් මේ ගණන් තුනත් හදන්න බලන්න. හදලා බලලා අපිට කමෙන්ට් එකක් විදියට ඔයාලගේ උත්තර ටික දාන්න. ඒතර පුතේ ඔයාලට මොනවා හරි තේරිච්ච නැත්නම් තියෙනවා නම් මේ වීඩියෝ එකට යටින් ඔයාලට අපේ කලින් සියවස හා දශකය ගැන කරපු පාඩමක් තියෙනවා. ඒකේදී අපි මීට වඩා හොඳින් ඒ කියන්නේ අපි ගණිත රටා ගැටලු රටා කියන පාඩමක් යටතේ අපි මේ සියවස හා දශකය ගැන කතා කරුවා. ඒකේදී අපි මූලික මුල ඉඳලම සරල තැනේ ඉඳලා මේ සියවස හා දශකය ගැන කතා කරනවා. එතකොට මේ අපි අද කියලා දුන්න විදිහේ ඔයාලට යම් කිසි ගැටලුකාරී තැනක් තියෙනවා නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් පළවෙනි කමෙන්ට් එකේ ඔයාලට දාලා තියන්න ලින්ක් එක. ඒකෙන් ගිහිල්ලා ඔයාලා ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට පුතේ සියවස හා දශකය ආයෙත් වර්ධින එකක් නෑ. ඉතින් පුතේ වෙනදා වගේ ඔයාලට ස්තුතියි කියනවා අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේ පුතේ ඔයාලගෙන්ට මතක් කරනවා අපිට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ ෂෙයා කරන්න. එහෙනම් පුතේ ඔයාලට නැවතත් ස්තුතියි කියනවා. ආයුබෝවන්.